හායි හවස ටී එකක් බොන්න පොඩි කෑමක් හදමුද? මුලින්ම මං පාන් පිටි බැටර් එක හදාගන්නයි හදන්නේ. පාන් පිටි මං ගත්තේ ග්‍රෑම් 500ක්. දැන් මේ පාන් පිටියකට රසායන ලුණුයි බිත්තරයකුයි කඩලා දාගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික දාගෙන මේ වගේ පෑන් කේක් බැටර් එකක් හදාගන්න ඕනේ. දැන් මම මේකට පොඩි මිශ්‍රණයක් හදාගන්නයි හදන්නේ. මම මේකට කට නැති චිකන් ටිකක් පොඩියට කපන් අරන් තියෙන්නේ. ඒකට ලුණු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි ගම්මිරිසුයි කහ චුට්ටකුයි දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මේ ටික මේ වගේ පොඩි තෙල් ප්‍රමාණයක් දාලා ටිකක් හොඳට බැද ගන්න. දැන් මේකට මං චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු පොඩියට කපාගත්ත කොච්චි ටිකකුයි ඔයාලා මේකට කොච්චි වෙනුවට බෙල් පෙපර් වුණත් ගන්න පුළුවන්. තව පොඩියට කපාගත්ත ගෝවා ටිකකුයි රටලුණු ගෙඩියකුයි තක්කාලි ගෙඩි භාගයකුයි දාලා මේ ටික කලවම් කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා ගින්දර අඩුවෙන්ම තියාගන්න. දැන් මේ වෙලාවේදී මම මේකට කෑලි මිරිස් ටිකකුයි සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකකුයි දාගන්නවා. තව ඔයාලා මතක ඇතුව මේකට සීනි පොඩ්ඩකුත් දාගන්න. දැන් මේ සේරම හොඳට කලවම් කරගන්න. විනාඩියක් වගේ මේ ටික උයාගත්තම හොඳටම ඇති. මං දැන් රොටි ටික හදාගන්නයි හදන්නේ. මේ ඔයාලා දන්නවනේ පෑන්කේක් රොටි එක. අන්න ඒ වගේ මේක හදාගන්න තියෙන්නේ. හැබැයි ඒකට වඩා මේ කලයකට වෙනකන් ටිකක් වැඩියෙන් පුච්ච ගන්න. ඊට පස්සේ මම මේ විදියට ඒක නවාගෙන ඒකට මං හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් තියාගන්නවා. දැන් ඔයාලා කැමති හැඩයකට මේක නවා ගන්න. මම නම් නවා ගත්තේ මෙන්න මේ විදියට. හරි. දැන් මේ ටික ආපහු පුච්ච ගන්න ඕනේ මෙන්න මේ විදියට දෙපැත්ත හොඳට තෙල් ටිකක් ගගා දෙපැත්ත හරව. මගේ කෑම එක මං හදලා ඉවරයි ඔන්න. අපි බලමුද එහෙනම් මේකේ රස කොහොමද කියලා. රස ඉතින් කියන්න දෙයක් ඈ. මේක මාරම රස රෙසිපි එකක් අනේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්නම ඕනේ.